ශාලාවේ ප්‍රධාන චරිතය ලලිත් පෙරකුම් මහතාගෙන් අවසරයි. ආරාධිත ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ඇත්තටම ගත්තොත් ලේ හොඳටම රත් වෙලා ඉන්නේ. කන් දෙකනුත් ලේ පිට වෙන වගේ රස්නයක් දැනෙනවා. මේ ගෙවිච්ච හෝරාව ඊටාම උද්වේග කරයි. අපි හැමෝම ඒ උද්වේගකාරීත්වය මුළු ඇඟෙන්ම වින්දා. මම මේ ආරාධනාව ලැබිච්ච වෙලාවේ ප්‍රචණ්ඩ කියලා කියනකොට මට එකපාරටම හිතා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් අපි නර්තනයන් ගැන දන්නේ සෞම්‍ය සුමට ගලාගෙන යන නර්තනයන්. ප්‍රචණ්ඩ කියන නමින් මේ නර්තනාංගය හඳුන්වනකොටම ඇත්තටම ප්‍රහේලිකාවක් ආවා. මට හිතුණා ඇයි මෙහෙම නමක් දාලා තියෙන්නේ, ගැලපෙන්නේ නෑ නේද වගේ එකක් තමයි හිතුනේ. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ තමයි මට ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථය තේරුණේ. ලලිත් පෙරකුම් මහතා ඔහුටම ආවේනික වෙච්ච නර්තන ශෛලියක් දියුණු කරලා තියෙනවා. මම හිතන්නේ අපේ රටේ නර්තන ශාස්ත්‍රයේ නියැලෙන විශාල පිරිසක් අතරින් ඔහුගේ අනන්‍යතාවය ඉදිරියට ගෙනවිලා තියෙනවා. අපිට සාම්ප්‍රදායික හුරු පුරුදු ඒ නර්තන ක්‍රමවේදයන්ට එහා ගිය අලුත් ක්‍රමවේදයක් අපිට ඔබට රටට ලෝකෙට අද ඔහු හඳුන්වා දීමින් තියෙනවා. ඒ පිළිබඳව ඇත්තටම අපි ආඩම්බර වෙනවා, සතුටු වෙනවා. ඒ වගේම මේ උද්වේගකාරී නර්තන ශෛලිය අපිව වෙනත් ආරකට ඇදගෙන ගියා. මම හිතනවා අනාගත දියුණු වෙන සමාජයට මෙවැනි නව නිර්මාණශීලී නර්තන ක්‍රමවේදයන් අපේ අලුත් ලෝකයට අත්‍යවශ්‍ය වෙනවා. අපේ සම්ප්‍රදායන් රැකගනිමින් ඒ සම්ප්‍රදාය තුලම හිර වෙන්නේ නැතුව ඉන් ඔබට ඇවිල්ලා නව අලුත් දේ නිර්මාණශීලී දේ බිහි කිරීම අපි කවුරුත් අගය කළ යුතු දෙයක්. ඉතින් මම සතුටු වෙනවා ඔහු ඊටාම දුෂ්කර ගමනක් ඇවිල්ලා ඔහුටම ආවේනික වෙච්ච අනන්‍ය වෙච්ච නර්තන ශෛලියක් වැඩි දියුණු කරලා අද අලුත් પરම්පරාවකට ඒක උගන්වලා තියෙනවා. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දසදහස් ගණනකට අද මේ ඔහුගේ දැනුම හැකියාව ලබා දෙමින් තියෙනවා. ඔහු අද ජාත්‍යන්තර ජයගත්ත ශ්‍රේෂ්ඨ නර්තන ශිල්පියෙක්, ගුරුවරයෙක්, ශිෂ්‍ය ශිෂ්‍යයන් දහස් ගණනකට අනාගතේ පෙන්වන මඟ පෙන්වන්නෙක්. ඒ නිසා අද මේ දියුණු වෙන සමාජය තුළ විශේෂයෙන්ම අපේ රටේ වේගයෙන් ඉදිරියට දියුණු වෙමින් යන සංචාරක ශාස්ත්‍රය තුළ ඔහුගේ නර්තන ශෛලියන් වඩාත් කිට්ටුවෙන් සම්බන්ධ කරන්න හැකියාව තියෙනවා කියලා මම දැක්කා. ඒ නිසා අපි දැනටම තීරණය කළා තියෙනවා ලලිත් පෙරකුම් ඔහුගේ ඒ ආයතනයත් එක්ක සංචාරක සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ඉදිරියේදී රට තුලත් ජාත්‍යන්තරේ පුරාමත් ඔහුගේ මේ නර්තන හැකියාව අපේ රටේ අනන්‍යතාවය අපේ රටේ නර්තන ශෛලියන් ලෝකේ පුරා විසිරී ඉන්න විවිධ ජාතිකත්වයන්ට හඳුන්වා දෙන්නත් රට තුල දියුණු වෙන සංචාරක ශාස්ත්‍රයට ඔහුගේ ඉගෙන ගන්න මේ දූ දරුවන්ගේ හැකියාවනුත් ඒ සඳහා යොදා ගන්න අපි දැනටමත් මූලික කටයුතු සූදානම් කරලා තියෙනවා
මම මේ අවස්ථාවේදී එතුමාට සහතික වෙනවා ඒ කටයුත්ත වඩාත් සාර්ථකව ඉස්සරහට ගෙනියන්න අපි ඉදිරි පියවර ගන්න බවට. ඒ වගේම අද මේ වේදිකාවේ දැක්කා හොඳ ජවය බාහුවලයේ තියෙන දූ දරුවන් පිරිසක්. ඒ ඇත්තටම ආඩම්බරයි. එවැනි හොඳ ජව සම්පන්න තරුණ තරුණියන් අපේ රට තුල ඉන්නවා දැකීම රට පිළිබඳව ආඩම්බරයක් වගේම අනාගතය පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති වුණා. මේ රට මේ තියෙන තත්වයෙන් අනිවාර්යයෙන්ම වෙනස් ගොඩ යන තත්යකට ගෙනල්ලා මේ රට දියුණු ලෝකයේ ශක්තිමත්ම ජව සම්පන්නම ලෝකයේ ආර්ථික වශයෙන් ඒ වගේම සංස්කෘතික වශයෙන් ශක්තිමත්ම රටක පුරවැසියන් බවට අපේ රටේ මේ දූ දරුවන්ව මේ රටේ ජනතාව පත් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණා. එය මහත් ධෛර්යයක් සලකනවා. ඉතින් ඒ සියලු ධෛර්යයන් මතින් මේ කටයුත්ත වඩාත් සාර්ථකව ඉටු කරන ලද ලලිත් පැරකුම් මහතාටත් ඔහුගේ ආචාර්ය මණ්ඩලයටත් අද මේ විවිධ රංගනයන් ඉදිරිපත් කරපු ඒ ආදරණීය දූ දරුවන්ටත් ඔබ සියලු දෙනාටමත් ශක්තිමත් සමෘද්ධිමත් පොහොසත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් සමුගන්නවා. අවසාන වශයෙන් ලලිත් පැරකුම් මහතාට අපේ සුභාසිංසනය සුබ පැතුම ඔහුගේ ඉදිරි කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.